හරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ කර්මාන්ත රසායන කියන පාඩමේ තීන්ත නිෂ්පාදනය කියන කොටස ගැන. ඉතින් අපි මේ පාඩමට ගියොත් මේ තීන්ත නිෂ්පාදනය වෙන්නේ කොහොමද? කෙනෙක් කියන්න පුළුවන් මේ තීන්ත නිෂ්පාදනය වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් මත කියලා. එහෙම තීන්ත නිෂ්පාදනය වෙන්නේ නැහැ. තීන්ත නිෂ්පාදනය වෙන්නේ එහෙම නෙමෙයි. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ තීන්ත නිෂ්පාදනය කරන්නේ කියලා. මෙහෙමයි මේ තීන්ත නිෂ්පාදනය කරන්න ගන්නේ රසායනික ද්‍රව්‍ය. හැබැයි මේ තීන්ත නිෂ්පාදනය වෙන්නේ මේ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා නෙමෙයි මේවා එකිනෙකට මිශ්‍ර කරලා. ඉතින් මේ තීන්ත නිෂ්පාදනය සඳහා රසායනික සංයෝග වර්ග 4ක් ගන්නවා. හරි. ඒ තීන්ත නිෂ්පාදනය කරන්නේ කොහොමද? එකිනෙකට වෙනස් රසායනික සංයෝග 4ක් සංයෝග වර්ග 4ක් මිශ්‍ර කිරීමෙන් තමයි මේ තීන්ත නිෂ්පාදනය වෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ මොනවාද මේ සංයෝග වර්ග 4 කියලා. ඉතින් අපි පළවෙනි එකට කියනවා බැඳුම් කාරක කියලා. දෙවනි වර්ගයට කියනවා ද්‍රාවකය කියලා. තුන්වෙනියට කියන්න පුළුවන් වර්ණකය කියලා. ඉතින් වර්ණක ගුවම ඔයාලට දැන් නමෙන්ම තේරෙනවා මේ වර්ණක තියෙන්නේ මොකටද කියලා. හතරවෙනි එක්කෙනාට කියනවා ආකලන ද්‍රව්‍ය කියලා. හරි ඉතින් අපිට මේ තීන්ත නිෂ්පාදනය ගැන කතා කරන්න තියෙන්නේ ඇත්තටම ගත්තොත් මෙන්න මේ 4 ගැන ඉගෙන ගන්න තමයි මේ තීන්ත නිෂ්පාදනය කියන එකේ තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් කතා කරන්න යන්නේ මේවයි සංයුතිය. කියන්නේ මේවා කොපමණ ප්‍රමාණ වලින් තීන්ත මිශ්‍රණයක තියනවද කියලා. හරි. අපි තීන්ත බාස්කට් එකක් නැත්නම් අපි ගන්න තීන්ත ප්‍රමාණය 100ක් කියලා හිතුවොත් ඒකෙන් කොච්චර ප්‍රමාණයක් මේ බැඳුම් කාරක තියෙනවද? ඒකෙන් 20 ඉඳලා 60 වෙනකම් ප්‍රමාණයක් මෙන්න මේ බැඳුම් කාරක තියෙනවා. මේ ද්‍රාවකයේ තියෙනවා 130 ඉඳන් 80ක් අතර ප්‍රමාණයක මේ ද්‍රාවකයේ තියෙනවා. ද්‍රාවකයේ තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඒක වර්ණක තියෙනවා 2 ඉඳන් 40ක් වෙන. හරි. මේ ආකලන ද්‍රව්‍ය ගත්තොත් මේවා පොඩ්ඩක් විශේෂයි. මේවා ඇත්තටම තීන්ත නිෂ්පාදනය කරන්න පුළුවන් ඕනෑම නිෂ්පාදනයක මේ ආකලන ද්‍රව්‍ය කියන එක ලොකු ප්‍රමාණ වලින් එකතු වෙලා නැහැ. තිබ්බත් තියෙන පොඩි ප්‍රමාණ වලින්. ඒතකොට මේක 105ත් 10ත් අතර ප්‍රමාණයකින් තමයි මේ ආකලන ද්‍රව්‍ය තියෙන්නේ. එතන මෙතන ගත්තොත් සංයුතිය. හරි. හරි ඉතින් දැන් මම කතා කරන්න යන්නේ අර එකිනෙකට වෙනස් රසායනික සංයෝග 4 ගැන. ඉතින් මම මුලින්ම මෙතන මාතෘකාව විදිහට ගන්නවා ද්‍රාවකය. අපි කිව්වා ද්‍රාවකයේ කොපමණ ප්‍රමාණ වලින් තියෙන්න පුළුවන්ද? 130 ඉඳන් 80ක් වෙනකන් තියෙන්න පුළුවන් කිව්වා. හරි. ඇත්තටම මේ ද්‍රාවකයෙන් මොකක්ද කරන්නේ? දැන් තින්ත එකක් ඔයා ගත්තොත් තින්ත එක උකුයිනේ. ඉතින් ඒ උකු පිට අපිට බිත්ති වලවත් අපිට අදාළ පෘෂ්ඨයක් ගන්න බෑනේ. ඉතින් මේ තින්ත වල මේ ගලා යාමේ ගුණය දෙන්නේ මේ ද්‍රාවකයෙන්. එතකොට මේ ද්‍රාවකයෙන් දෙන වෙන විශේෂම කාර්යය තමයි තින්ත වල ගලා යාමේ ගුණය වැඩි කරලා තින්ත වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් පුරා ආලේප කරන්න මේ හැකියාව ලබා දෙන්නේ මෙන්න මේ ද්‍රාවකයෙන්. ඒතර පළවෙනිම වාසිය ගත්තොත් ඒ විතරක්ම නෙමෙයි. දැන් මම කිව්වා නේද කලින් තියනවා කියලා බැඳුම්කාරක, වර්ණක, ආකලන ද්‍රව්‍ය මෙන්න මේවා ඒකාකාරව
ව්‍යාප්ත වෙන්න අදාළ මාධ්‍ය හදලා දෙන්නේ මෙන්න මේ ද්‍රාවකය. ඉතින් අපිට දෙවෙනි එක විදිය ලියන්න පුළුවන් බැඳුම්කාරක වර්ණක ආකලන ද්‍රව්‍ය ඒකාකාරව ව්‍යාප්ත වීමට අදාළ මාධ්‍ය සපයා දීමත් කරන්නේ මෙන්න මේ ද්‍රාවකයෙන්. මේ ද්‍රාවකය ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේ යොදා ගන්න ද්‍රාවකය අනුව අපිට තීන්තත් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ගන්නවා ද්‍රාවකයක් විදිහට ජලය. එතකොට මේ ජලය ගන්න තීන්ත වලට අපි කියනවා ඉමල්ෂන් තීන්ත කියලා. ඔය බිත්ති වල එහෙම ගන්න තීන්ත වතුරෙන් දිය කරලා ගන්න. එතකොට ඒකේ බලන්න ඒක ගහලා දෙනවා ඉමල්ෂන් පේන්ට් කියලා. හරිද? ඊට පස්සේ ගත්තොත් ද්‍රාවකයේ විදිහට කාබනික සංයෝගයක් ගන්නවා ගොඩක් වෙලා ටිනර් ඊට පස්සේ ගත්තොත් ටර්පන්ටයින් වගේ. එතකොට අපි ඒවට කියනවා කාබනික සංයෝග. දැන් කාබනික ද්‍රාවක. අපි ඒවට කියනවා එනමල් තීන්ත කියලා. අපි ඔය කට වචනෙන්ට කියන්නේ ලැකර් කියලා. ඒ ලැකර් ගත්තොත් අපි ඒවා දිය කරන්න ගන්නේ ටිනර්. ඒකේ බලන්න හොඳට ඒකේ ගහලා තියෙනවා එනමල් පේන්ට් කියලා. එතකොට මේ එනමල් පේන්ට් අපි ඒ දිය කරන්න ගන්නේ කාබනික ද්‍රාවක. දැන් ලෝකේ ගත්තොත් ලෝකේ එන්නේ යනවා හරිත සංකල්පය කියලා සංකල්පයකට. ඒකෙන් එන්නේ පරිසරය ආරක්ෂා කරන එක. එතකොට දැන් මේව වියලීමේදී ජලය වේලුණාට පස්සේ ආය යන්නේ වායු ගෝලෙටම ජල වාෂ්පමයි. එම ගියා කියලා වායු ගෝලයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කාබනික ද්‍රාවක වියලීමෙන් වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එයා ගෝලීය උණුසුම වැඩි කරන්න දායක වෙනවා. හරිතාගාර ආචරණයට උදව් වෙනවා. ඒ හින්දා එන්න ලෝකයේ ගත්තොත් මේ එනමල් තීන්ත වලින් අයින් වෙලා ඉමල්ෂන් තීන්ත වලට මාරු වෙන ගමන් තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ අපි දැන් කතා කරන්නේ මේ ජලය යොදාගත්තොත් ඒකෙන් අපිට හම්බෙන වාසි මොනවාද කියලා. එතකොට වාසි එකක් තමයි ඇත්තම කිව්වොත් මේ වතුර ටිනර් ගත්තොත් සාමාන්‍යයෙන් ටිනර් ලීටර 300කට වැඩිනේ. වතුර ගත්තොත් ලීටරයක් එච්චර වෙන්නේ නැහනේ. එතකොට පළවෙනි මේක තමයි ලාභදායකයි අපිට මේක. ජලය ගත්තොත්. ඊට පස්සේ තමයි මොකද? වායු ගෝලීය දූෂකයක්ද මේ ජල වාෂ්ප කියන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් විෂ නොවන ද්‍රාවකයක්. ඇත්තනේ. දැන් බැරි වෙලා හරි හිතන්න පොඩි ළමෙක් එනවා. එයා අර වතුර බිව්වයි කියලා උඩ ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. හැබැයි ටිනර් ටික බිව්වොත් මොකද වෙන්නේ? එයා ස්පී දාලා යනවා සමහරවිට එයා ඒකෙන් මැරෙන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි ගිනි ගැනීමේ අවදානමක් තියෙනවා. වතුර ගත්තොත් වතුරෙන් එන ගින්නක් නිවෙන එක. හැබැයි ටිනර් එහෙම දැම්මොත් වෙන්නේ තියෙන ගින්නත් වැඩි වෙන එක. ඉතින් මෙන්න මේවා තමයි ජලය අපි ද්‍රාවකයක් විදිහට ගත්තොත් අපිට හම්බෙන වාසීන් ටික. අපි දැන් පළවෙනි මාතෘකාව නම් කතා කරලා ඉවරයි. දැන් යන්න ගන්නේ දෙවෙනි මාතෘකාවට. වර්ණක ගැන කතා කරන්න. කොච්චර ප්‍රමාණ වලින් තියෙනවද 102 ඉඳන් 140 වෙනකන් තියනවා කියලා කිව්වා. ඇත්තටම මේ වර්ණකයෙන් මොකක්ද වෙන්නේ? ඇත්තටම ගොඩක් දැන් තින්ත ගත්තොත් එක එක පාට වලින් දිනනවානේ. ඉතින් මේ තින්ත වලට එක එක පාට ලබා දෙන්නේ මෙන්න මේ වර්ණක වලින්. එතකොට වර්ණකයේ ප්‍රයෝජනය වුවොත් අපිට කියන්න බුණා වියලි තීන්ත පටලයට වර්ණයක් ලබා දීම තමයි මේ වර්ණක වලින් කරන්නේ. අපිට මේ පාඩමේදී මේ වර්ණක සඳහා යොදා ගන්න වර්ණක අංශු ගැනත් ඉගෙන ගන්න තියෙනවා. හරිද? වර්ණක අංශු 3ක් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපිට මුලින්ම කතා කරන්න හම්බ වෙනවා ටයිටේනියම් ඩයොක්සයිඩ් ගැන.
titanium dioxide. මේ titanium dioxide කියන වර්ණකංශය අපි භාවිතා කරන්නේ තින්ත වලට අවශ්‍ය සුදු වර්ණය ලබා දෙන්න. ඊට පස්සේ අපි කතා කරනවා zinc chromate සුදු වර්ණය. titanium dioxide කියන්නේ TiO2. ඊළඟට අපි කතා කරනවා zinc chromate ගැන. මේ zinc chromate කියන එක ලබා දෙන්නේ තීන්ත වලට කහ වර්ණය. හරි. ඊළඟට අපි කතා කරනවා ferrous oxide නැත්නම් යකඩ ඔක්සයිඩ් ගැන. මේ ferrous oxide වලින් ලබා දෙන්නේ තීන්ත වලට කළු වර්ණය. හරි. ඉතින් මෙන්න මේක තමයි වර්ණ ගැන අපිට කතා කරන් තියෙන්නේ. මේ වර්ණකත් එක්කම අපිට කතා කරන්න හම්බ වෙනවා පිරවුම් ද්‍රව්‍ය ගැන. මොනවාද මේ පිරවුම් ද්‍රව්‍ය කියන්නේ? මේ පිරවුම් ද්‍රව්‍ය වලින් වෙන්නේ තීන්ත ගත්තොත් සම්පූර්ණ මේ රසායනික ද්‍රව්‍ය හතර භාවිතා කරලා තින්ත හැදුවොත් ඒවයි මිල ඉතා ඉහළ ප්‍රමාණ වලින් අපිට වැඩි කරන්න වෙනවා. අන්න එතකොට මේ තින්ත වල මිල අඩු කරන්න සහ තියෙන පරිමාව වැඩි කරන්න අපි පිරවුම් ද්‍රව්‍ය එකතු කරනවා. හොඳම උදාහරණය තමයි වෙඩින් කේක් ගත්තොත් ඒකේ එක ලේයර් එකකනේ කේක් තියෙන්නේ. ඊටු ලේයර් ඔක්කොම ටික සිජි ෆෝම්. ඒකෙන් මොකද්ද වෙලා තියෙන්නේ? අර කේක විශාල කරලා පෙන්නනවා. ඒකේ පරිමාව වැඩි කරලා පෙන්නනවා. හැබැයි මිල එකෙන් අඩු කරලා තිනවා. අන්න ඒක තමයි පිරවුම් ද්‍රව්‍ය වලින් එන්නේ. ඒතකොට මේ වර්ණකත් එක්කම අපිට කතා කරන්න වෙනවා පිරවුම් ද්‍රව්‍ය ගැන. ඇත්තනම පිරවුම් ද්‍රව්‍ය ගැන ලොකුවට කතා කරන්න නැහැ. පිරවුම් ද්‍රව්‍ය හතරක් තියෙන ඒවට අදාළ උදාහරණ තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. එකක් තමයි quartz. silicon dioxide. අනිත් එක තමයි beryllium sulfate. ඊට පස්සේ ගත්තොත් ක්‍රියෝනින් මැටි. ඊට පස්සේ ගත්තොත් හුණු ගල් කැල්සියම් කාබනේට්. ඉතින් මෙන්න මේ හතර තමයි පිරවුම් ද්‍රව්‍ය විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. તો පිරවුම් ද්‍රව්‍ය වලින් කරන්නේ මොකක්ද? තියෙන පරිමාව වැඩි කරලා අදාළ නිෂ්පාදනයේ මිල අඩු කරන දායක වෙන්නේ මෙන්න මේ පිරවුම් ද්‍රව්‍ය. හරි. දැන් අපි කතා කරන්නේ බැඳුම් කාරක ගැන. ඇත්තට මොකක්ද මේ බැඳුම් කාරක කියන්නේ? දැන් ඔයාට මේ නම ඇහුවාම පොඩි අදහසක් එන්න ඕනේ මොකක් හරි බඳවලා තියාගන්න තමයි මේ බැඳුම් කාරක තියෙන්නේ කියලා. ඇත්තට මේ බැඳුම් කාරක වලින් කරන්නේ ඒක. මොකක්ද කරන්නේ? මේ වර්ණකාංශු තියෙන්නේ. මේ වර්ණකාංශු පෘෂ්ඨයට බඳවලා තබාගෙන. ඒ කියන්නේ අපි තින්ත ආලේප කරන පෘෂ්ඨයට බඳවලා තබාගෙන වියලි පටලයක් නිර්මාණය කරන්නේ මෙන්න මේ බැඳුම් කාරක වලින්. විශේෂත්වය තමයි මේ බැඳුම් කාරක සියලුම බැඳුම් කාරක බහු අවයවයක වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට බැඳුම් කාරක කියන්නත් පුළුවන් බහු අවයවයක කියලා කිව්වත් මේක නිවැරදි. විශේෂත්වය තමයි මේක සියල්ලම හදලා තියෙන්නේ බහු අවයවයක වලින්. මෙයා කොච්චර ප්‍රමාණයකින් මන් තියනවා කොහොමද 120 නම් 160 වෙනකන් තියෙනවා. එතන මොකද්ද මේ බහු ඉතින් මොනවාද මේ බහු අවයවයක වලින් නැත්තම් බැඳුම් කාරක වලින් කරන්නේ? වර්ණකාංශු පෘෂ්ඨයට බඳවා තබා ගනිමින් වියලි පටලයක්
නිර්මාණය කිරීම. ඉතින් අපිට මේක ඉගෙන ගන්න තියෙනවා බැඳුම්කාරක වර්ග සහ ඒවා මොන රසායන මොන කර්මාන්තයට අදාළව නැත්නම් මොන ප්‍රයෝජන සඳහාද ගන්න කියලා එක තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. ඒතර මම ඒකට පොඩි වගුවක් ගත්තොත් බැඳුම්කාරකය පළවෙනි එක අපිට හම්බ වෙනවා ඇක්‍රලික් බහුවවයකය. මේක පාවිච්චි ඉමාෂන් තීන්ත නිෂ්පාදනයේදී තමයි මේ ඇක්‍රලික් කියන බහුවවයකය භාවිතා කරන්නේ. ඊට පස්සේ ගත්තොත් ඇල්කීඩ් බහුවවයකය. ඇල්කීඩ් බහුවවයකය. මේක මොකටද පාවිච්චි කරන්නේ අපිට? මේස වගේ දේවල් අලංකාර කරන්න තමයි මේ ඇල්කීඩ් කියන බහුවවයකය භාවිත කරන්නේ. මේස වගේ දේවල් වල ආලේප කරන තින්ත වල තමයි මෙන්න මේ ඇල්කීඩ් බහුවයකය තියෙන්නේ. එතකොට මේස වෙනි ද කිරීමට. ඊළඟට අපිට කතා කරන්න හම්බ වෙනවා පොලියුතේන් බහුවවයකය ගැන. හැබැයි මේකේ තියෙන කේස් එක තමයි මේක කියලා නෑ මොන කර්මාන්තයටද මොන ප්‍රයෝජනයටද ගන්න කියලා අපිට කියලා නෑ. ඊට පස්සේ අපිට කතා කරන්න හම්බ වෙනවා ඊ-ප්‍රොක්සි බහුවවයකය ගැන. මේ ඊ-ප්‍රොක්සි බහුවයකය භාවිතා කරන්නේ මේක ඇත්තටම ගොඩක් පාවිච්චි කරන්නේ කාර්මික වශයෙන් තමයි යොදාගන්නේ. කියන්නේ නැව් වාහන වගේ දේවල් අලංකාර ඒවට යොදා ගන්න තින්ත වලට තමයි මෙන්න මේ ඊ-ප්‍රොක්සි බහුවයකය භාවිතා කරන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න හම්බ වෙන පොඩ්ඩක් විශේෂ බහුවවයකයක් ගැන. මේකට කියන අපි පීනෝයික බහුවවයකය කියලා. මේකෙන් වෙන්නේ ඔය ඉරෙන් එන කිරණ තියෙන UV කිරණ වලින් අපේ පෘෂ්ඨය ආරක්ෂා කරලා දෙන්නේ මෙන්න මේ පීනෝයික බහුවවයකය. මේකෙන් වෙන්නේ UV කිරණ වලින් ආරක්ෂාව. ඉතින් මෙන්න මේක තමයි අපි බැඳුම්කාරක වලට අදාළව අපේ තියෙන නෝට් එක. ඒතර මේකේ තියෙන බැඳුම්කාරක වල අදාළ නිර්වචනය, මේක තියෙන බැඳුම්කාරක සහ ඒවයි තියෙන ප්‍රයෝජන. හරි, දැන් මම කතා කරන්නේ ආකලන ද්‍රව්‍ය ගැන. මේ ආකලන ද්‍රව්‍ය ගත්තොත් මේක හරි විශේෂයි. මොකද මේ ආකලන ද්‍රව්‍ය වලින් කරන්නේ තීන්තවල තියෙන ගුණාංග වැඩි දියුණු කරන එක. අන්න ඒ හින්දා තමයි ආකලන ද්‍රව්‍ය භාවිත කරන්නේ. ආකලන ද්‍රව්‍ය ගත්තා සංයුතියත් ඔයාලා පැහැදිලි ඇති. කුඩා ප්‍රමාණයකින් තමයි යොදලා තියෙන්නේ. 5 10 අතර ප්‍රමාණයකින් තමයි මේවා යොදලා තියෙන්නේ. මේකේ තියෙන ප්‍රධානම අරමුණ තමයි තීන්තවල තියෙන ගුණාංග වැඩි දියුණු කරන එක.
එතකොට මේක නිර්වචනය ගත්තොත් තීන්තවල පවතින ගුණාංග වැඩි දියුණු කිරීම. හරි. මේ ආකලන ද්‍රව්‍ය වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන තමයි දැන් කතා කරන් තියෙන්නේ. මොනවද අපිට හම්බ වෙන ප්‍රයෝජන? හරි. මේ තින්ත ගත්තොත් තින්ත මිශ්‍ර කිරීමේදී පෙන ඇති වෙන්න බලනවා. විශාල ප්‍රමාණයකින් පෙන ඇති වෙන්න බල. ඉතින් මේ පෙන ඇති වෙන එක වළක්වනවා මෙන්න මේ ආකලන ද්‍රව්‍ය. ඉතින් ඉස්සරහට කියලා දෙන්නම් මේ පෙන ඇතිවීම වළක්වන ආකලන ද්‍රව්‍ය මොකක්ද කියලා. හරිද? ඊට පස්සේ ගත්තා තින්ත ටික කාලයක් ගියාම ඒවා ස්තර වෙන් වෙන්න බලනවා. දැන් අර කිව්වේ මං තින්ත නිෂ්පාදනයට ගන්නවා රසායනික සංයෝග වර්ග 4ක්. ඒ 4 මිශ්‍ර කරලා තමයි මේ තින්ත හදන්නේ. හැබැයි ටික කාලයක් යද්දි මේවා ස්තර වෙන් වෙන්න බලනවා. අන්නේ ස්තර වෙන් වෙන්න බලන එකත් වළක්වන්න මේ ආකලන ද්‍රව්‍ය යොදනවා. තින්ත ස්තර වශයෙන් වෙන්වීම වළක්වයි. ඊට පස්සේ ගත්තොත් තින්ත වේලිලා ටික කාලයක් යද්දී ඒක තෙත ගතිය එන්න ආයි බලනවා. ඉතින් මේ කියන්නේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්පය මුරාගෙන යාගේ තෙත ගතිය එන්න ආයි බලනවා. ඉතින් මේ තෙත ගතිය එන එකත් පාලනය කරන්න මේ ආකලන ද්‍රව්‍ය අපි යොදා ගන්නවා. ඊට පස්සේ ගත්තොත් පෙනුම වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔය තින්ත ගත්තොත් තින්තවල බාහිර පෘෂ්ඨය වල අපි ආලේප කරන තින්ත ගත්තොත් ඒකේ පොඩ්ඩක් ඝනකම වැඩි. ඊට පස්සේ ගත්තොත් අභ්‍යන්තර පෘෂ්ඨය අපි ආලේප කරන එකේ ඝනකම පොඩ්ඩක් අඩුයි. අන්න එහෙම තින්තවල තියෙන පෙනුම වෙනස් කරගන්නත් අපි මෙන්න මේ ආකලන ද්‍රව්‍ය යොදා ගන්නවා. හරි. දැන් අපිට කතා කරන් තියෙන්නේ මෙන්න මේ තින්තවල යොදා ගන්න ආකලන ද්‍රව්‍ය මොනවාද? ඒකෙන් මොනවාද වෙන්නේ කියලා. මුලින්ම අපිට කතා කරන්න හම්බ වෙනවා ඝනකාරක කියලා. ඝනකාරක කිව්වම ඔයාලට තේරෙන්න ඕනේ මොකක්ද මේ තින්තවල තියෙන ඝනත්වය වැඩි කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ වතුරයි මීපැණිය ගත්තොත් වතුර වල ඝනත්වයට වඩා මීපැණිය වල ඝනත්වය වැඩි. එතකොට මොකක්ද වෙන්නේ? වතුර ගත්තොත් වේගෙන් ගලා යනවා. තින්ත ගත්තොත් හිමීට තමයි ගලාගෙන යන්නේ. අන්න ගලා යාමේ මොකක්ද වෙන්නේ? ගලා යනකොට ප්‍රතිරෝධයක්. එන ගලා යාමේ තියෙන ප්‍රතිරෝධයට අපි කියනවා දුෂ්‍රාවිතාවය කියලා. අන්න මේ තින්ත වලට දුෂ්‍රාවිතාවයේ ගුණයක් ලබා දෙන්නේ මෙන්න මේ ඝනකාරක වලින්. ඝනකාරක තින්ත වල ඝනත්වය වැඩි කරයි. දුෂ්‍රාවිතාවය වැඩි කරයි. හරි. තෙත්කාරක. ඇයි මේ වර්ණක තෙත්කාරක කියන ආකලන ද්‍රව්‍ය යොදන්නේ? එකක් තමයි මේ වර්ණකාංශයි බහුවවේකයේ අතර හිස්තැන් ඉතුරු වෙලා ඒවට වායු අංශු රින්ගන්න පුළුවන්. ඒතර වායු අංශු රින්ගොත් මේ දෙක අතර බන්ධනේ නැති වෙලා ටික කාලයක් යද්දි මේ තින්තවල ගුණාත්මක භාවය හානි වෙලා අපේ තින්ත පොතු ගැලවිලා වැටෙන්න බලනවා. අන්න ඒ හින්දා තමයි වර්ණක තෙත්කාරක අපි යොදන්නේ.
හරි. දැන් අපිට කතා කරන්න තියෙනවා ප්‍රතිපෙනකාරක කියලා. ඉතින් මේ ප්‍රතිපෙනකාරක කිව්වහම ඔයාලා මතක තියෙන්න ඕනි මොකක්ද? තීන්ත මිශ්‍රණයේ පෙන ඇතිවීම වළක්වන්නේ මෙන්න මේ ප්‍රතිපෙනකාරක වලින්. මේ ප්‍රතිපෙනකාරක යටතේ අපිට තව තුනක් ගැන කතා කරන්න තියෙනවා. මොනවාද ඒ තුන? ප්‍රතිපෙනකාරක යටතේ අපිට මුලින්ම කතා කරන්න හම්බ වෙනවා ප්‍රතිචවිකාරක කියලා. ඉතින් මේ ප්‍රතිචවිකාරක වලින් මොකක්ද වෙන්නේ? ඔයා හොඳට බලන්න තීන්ත කල්ල අපි එක ගාන්න නැතුව තිබ්බොත් ගොඩක් කාලයක් තිබ්බොත් මොකක්ද වෙන්නේ? ඒකේ අර වෙන ඒ කියන්නේ ඒකේ පටල ඇති වෙන්න බලනනේ ඉහළ පෘෂ්ඨයේ ඇති වෙලා තියෙනවනේ. හැබැයි මේ තින්ත ගොඩක් කාලයක් පාවිච්චි කරන්න නැතුව තිබ්බොත්නේ. හැබැයි තින්ත බාස්කට් එකක් පාවිච්චි කරලා ටික කාලයක් තිබ්බා කියලා හැම වෙන්නේ නැහනේ. අන්න ඒක වළක්වන්න තමයි මේ ප්‍රතිචවිකාරක කියන එක අපි යොදාගන්නේ. තින්ත ගබඩා කිරීමේදී ඒකේ පටල ඇති වෙන එක වළක්වන්නේ මෙන්න මේ ප්‍රතිචවිකාරක වලින්. ගොඩක් කාලයක් ගබඩා කරලා තිබ්බොත් ඒක හැම වෙනවා. හැබැයි ටික කාලයක් ගබඩා කරලා තියෙද්දි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙවෙනි එක ගත්තොත් අපිට කතා කරන්න ප්‍රතිසුම්කාරක ගැන. ප්‍රතිසුම්කාරක ගැන. මේ ප්‍රතිසුම්කාරක වලින් මොකක්ද වෙන්නේ? තීන්ත පෘෂ්ඨ වේලුණාට පස්සේ ඒක ලිස්සනවා නම් මොකක්ද වෙන්නේ? බිමන් ගාලා තියෙනකොට තින්ත ඒක ලිස්සනවා නම් මොකක්ද වෙන්නේ? මිනිස්සුන්ට එහෙම ගමන් ගන්න බෑ ලිස්සලා වැටෙනවානේ. අන්න ඒක වළක්වන්න තමයි මේ ප්‍රතිසුම්කාරක කියන එක යොදලා තියෙන්නේ. තීන්ත පෘෂ්ඨය වියලීමේදී ලිස්සීම වැළැක්වීම තමයි මෙන්න මේ ප්‍රතිසුම්කාරක වලින් කරන්නේ. හරි. අන්තිමට අපිට කතා කරන්න තියෙනවා ප්‍රතිස්ථිති විද්‍යුත්කාරක ගැන. මොකක්ද? එතන මේ ප්‍රතිස්ථිති විද්‍යුත්කාරක කියන එක ආලේප කරන්නේ මේ ගොඩක් වෙලාවට ගොඩ බිම යන වාහනවල නෙමෙයි මේ අහසේ යන වාහන. අහසේ යන්නේ මත රොකට් ගත්ත ඊළඟට ගත්ත ගුවන් යාන වගේ ගත්තොත් අන්න ඒවයි තමයි මෙන්න මේ ප්‍රතිස්ථිති විද්‍යුත්කාරක කියන එක අපි ආලේපනය තියෙන තින්ද ආලේප කරන්නේ. මොකද මේවයි අකුණු හැම ගන්න බලලා මේවයි ආරෝපණයෙම ඇති වෙනවා. ආරෝපණ ආකර්ෂණය කරලා අකුණු හැම ඇති වෙන්න ගහන්න බලනවා. අන්න ඒ හින්දා තමයි මෙන්න මේ ප්‍රතිස්ථිති විද්‍යුත්කාරක කියන එක අපි තියෙන තින්ද අපි ආලේප කරන්නේ මේ ගුවන් යානා වල රොකට් වලට වගේ. තින්ද පෘෂ්ඨයේ ඇති වෙන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ නිර්මාණය වීම වැළැක්වීම. අන්න ඒක තමයි ප්‍රතිස්ථිති විද්‍යුත්කාරක කියන එක අපි ආලේප කරන්නේ. එතකොට මේක ඇත්තටම ගත්ත මේක විශේෂයෙන් මේක ආලේප කරන්නේ රොකට් වල ගුවන් යානා වගේ හසේ ගමන් කරන වාහන වල. ඒක දෙන්නේ අපේ තින්ත නිෂ්පාදනයේ අවසානම කොටස් ටිකද. එකක් තමයි තීන්ත වියලෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ තීන්ත පෘෂ්ඨ වියලන එක ආකාර දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි රසායනික ප්‍රතික්‍රියා සිදු නොවි වියලීම. අනිත් එක තමයි රසායනික ප්‍රතික්‍රියා සිදු වෙලා වියලීම. මෙන්න මේ දෙක තමයි තීන්ත පෘෂ්ඨයක් වියලන ආකාරක දෙක.
එකක් තමයි රසායනික ප්‍රතික්‍රියා නොවේ වියලීම. අනිත් එක තමයි රසායනික ප්‍රතික්‍රියා නිසා වියලීම. හරි ඉතින් මෙන්න මේ දෙක ගැන අපි ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. තින්ත පෘෂ්ඨයේ වියලන ආකාර දෙකයි රසායනික ප්‍රතික්‍රියා සිදු වෙලා වෙලන එකයි රසායනික ප්‍රතික්‍රියා සිදු වෙන්නේ නැතුව වෙලන එකයි. අන්තිමට අපිට කතා කරන්න තියෙන්නේ මේ තින්තවල මොනවද තියෙන ප්‍රයෝජන කියලා. ඇත්තටම අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රයෝජන යටතේ කරුණු දෙකක් ගැන විතරයි. එකක් තමයි වර්ණවත් බවක් ලබා දීම. ඒ කියන්නේ වර්ණවත් බවක් ලබා දීම අලංකාරයක් ලබා දීම තමයි පළවෙනි එක. ඔයා තින්තවල හොඳට බලන්න. තින්තවල ආකාර දෙකක් තියෙනවා ග්ලොස් සහ මැට් කියලා. ඒ ග්ලොස් කියන එකෙන් වෙන්නේ තින්තවල තියෙන පෘෂ්ඨයේ අලංකාරය වැඩි දියුණු කරනවා. දිලිසෙන් සුළු ස්වභාවය වැඩි දියුණු කරනවා. අන්න එක තමයි ග්ලොස් ප්ලේන් කියන එකෙන් වෙන්නේ. එහෙනම් පළවෙනි එක තමයි මොකක්ද වෙන්නේ? තියෙන වර්ණයත් වැඩි කළා දිලිසෙන් සුළු ස්වභාවයක් ලබා දෙනවා. වර්ණය වැඩි කර දිලිසෙන් සුළු ස්වභාවයක් ලබා දෙනවා. ඒවල අපි කියනවා ග්ලොස් ප්ලේට්. තව එකක් තියෙනවා. ඒක ආලේප කරාට පස්සේ තියෙන පෘෂ්ඨයේ දිලිසෙන් සුළු ස්වභාවය අඩු කරනවා. තින්ත ඊට පස්සේ ගත්තත් ඒ පෘෂ්ඨයේ තියෙන ඝනකම වැඩි කරනවා. රළු ස්වභාවය වැඩි කරනවා. අන්න ඒකට අපි කියනවා මැට් පේන්ට් කියලා. එතකොට වර්ණය අඩු කරන්න පුළුවන්. දිලිසෙන් සුළු ස්වභාවය භාවය අඩු කර රළු මතු පිටට ලබා දෙනවා. අපි හරියන මැට් පේන්ට් කියලා. ඊට පස්සේ තමයි ආරක්ෂාවක් ලබා දෙන්නේ. මේක ගැන ඉතින් ලොකුවට කතා කරන්න දෙන්නේ ආරක්ෂාව ලබා දීම කියලා. මේ අපි ගත්තොත් ගෘහ භාණ්ඩ හදන්න ගන්න ලී වල ඉස්සෙල්ලම අපි දැව ආරක්ෂක ආලේපන අපි ආලේප කරනවා. ඔය මේ ඒ දැව සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඊට පස්සේ ගත්තොත් යකඩ වල එහෙම අපි ආලේප කරනවා ඇලුමිනියම් තීන්ත එකක්. ඒක මලකඩ කණ එක වළක්වන්න. ඊට පස්සේ ගත්තොත් ඔය දැන් ගෙවල් වල එහෙම ආලේප කරනවා. දැන් වෙදර් ගාඩ් කියලා එහෙම තියෙන්නේ. කාලගුණයෙන් එහෙම ආරක්ෂා කරගන්නත් අපි තින්ත ආලේප කරනවා. ඉතින් මෙන්න මේ ආරක්ෂාවයටදී අපි ලබා දෙන්න පුළුවන්. කාලගුණයෙන් ආරක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් දැව ආරක්ෂා කරන්න ගන්නවා. ඊට පස්සේ ගත්තොත් ලෝහ ආරක්ෂාවට ආලේප කරන්න අපි ගන්නවා. ඉතින් මෙන්න මේවා තමයි අපිට තින්ත නිෂ්පාදනය ගැන කතා කරන්න තියෙන ප්‍රයෝජන. හරි ඉතින් මෙතනින් අපේ කර්මාන්ත රසායන පාඩමේ එන තවත් මාතෘකාවක් වෙන තින්ත නිෂ්පාදනය කියන කොටස අපි සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. ඉතින් ඔයාට මේකේ short note PDF එක අපේ Gentek WhatsApp channel එකෙන් ගන්න පුළුවන්. WhatsApp channel එකේ link එක මම comment වල දාලා තියන්නම්.